අද අපි කතා කරමු බුදුදහමේ තියෙන හරිම මූලික ඒ වගේම ගැඹුරු සංකල්ප තුනක් ගැන. අපි ළඟ තියෙනවා ත්‍රිපිටකයෙන් කොටස්, විකිපීඩියා සටහන්, පූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරන්ගේ පහන් කනුව දේශනා. මේ ටික තමයි අපි මූලාශ්‍රය. අපේ අරමුණ වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, කර්මය, පටිච්ච සමුප්පාදය කියන කාරණා. මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? සසර දුකින් මිදෙන්න මේව තේරුම් ගන්න එක කොයිතරම් වැදගත්ද කියන එක කතා කරන්න. හරියට අර විමුක්තියට යන පාරේ සිටියම බලනවා වගේ. ඇත්තම. මේ කාරණා තුන තමයි බුදුදහමේ හරය කිව්වොත් හරි. මේවා මේ වෙන වෙනම තේරුම් ගන්නවා වගේම වැදගත් වෙන්නේ මේවා අතර තියෙන සම්බන්ධය. ඔව්. ඒ කියන්නේ කර්මය නිසා සසර හැදෙන හැටිත් අර පටිච්ච සමුප්පාද ක්‍රියාවලියත් ඒකින් මිදෙන පාර ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මේ ඔක්කොම එකට ගැලපෙන විදිය දැකීම තමයි ඇත්තටම අවබෝධය කියන්නේ. අපි බලමු මේ ටිකක් ගැඹුරු කාරණා මේ තියෙන මූලාශ්‍රත් එක්ක සංවාදයක් විදිහට ටිකක් සරලව කතා කරන්න. හරි. එහෙමනම් අපි මුලින්ම පටන් ගමු අර පාරින්ම. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඔව්. මූලාශ්‍රවල තියෙන විදිහට මේක තමයි අර නිවන කියන අවසාන අරමුණට තියෙන එකම පාර. එකම මාර්ගය. චතුරාර්ය සත්‍යයේ හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේත් මේකටමයි නේද? හරියටම හරි. ඒක තමයි මාර්ග සත්‍යය. මේකේ අංග 8ක් තියෙනවා. හැබැයි මේ 8ම එකට බැඳිලා තියෙන්නේ එකිනෙකට උදව් වෙනවා. ඒ අංග ටික තමයි සම්මා දිට්ඨි, නිවැරදි දැක්ම, සම්මා සංකප්ප, නිවැරදි කල්පනාව, සම්මා වාචා, නිවැරදි වචනය, සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව, සම්මා ආජීව, නිවැරදි ජීවිකාව. ඊළඟට සම්මා වායාම, නිවැරදි උත්සාහය, සම්මා සති, නිවැරදි සිහිය, සහ සම්මා සමාධිය, නිවැරදි සමාධිය. මේ අංග 8 අර ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා කියලාත් පැහැදිලි නේද? ශීල, සමාධි, ප්‍රඥා කියලා. ඔව් ඔව්. ශීලයට එනවා අර කතා කරන විදිහ, වැඩ කරන විදිහ, ජීවත් වෙන විදිහ. ඒ කියන්නේ වාචා, කම්මන්ත, ආජීව. සමාධියට එනවා උත්සාහය, සිහිය, සමාධිය, වායාම, සති, සමාධිය. ඔව්. ප්‍රඥාවට තමයි අර මුල් දෙක. දිට්ඨියයි සංකප්පයයි. හරියට හරි. මූලාශ්‍රවල කියනවා මේක වඩන්න ඕනේ පිළිවෙලක් තියෙනවා කියලා. ශීලයෙන් පටන් අරන් ඒක උඩ සමාධිය හදලා ඒ තුලින් ප්‍රඥාවට යන විදිහට. ඒක තමයි අනුපිළිවෙල. ප්‍රඥාව තමයි ප්‍රධාන දේ. ඒත් ප්‍රායෝගිකව දියුණු වෙන්නේ අන්නේ පිළිවෙලට. හරියට ගෙයක් හදනවා වගේ. අත්තිවාරම ඒ කියන්නේ ශීලය. ඒක ශක්තිමත් වෙන්න ඕන මුලින්ම. ඔව්. ඊට පස්සේ බිත්ති. ඒ කියන්නේ සමාධිය. ඊට පස්සේ තමයි වහලය. ඒ කියන්නේ ප්‍රඥාව. ඒක හොඳ උපමාවක්. ඉතින් අර සම්මාදිට්ඨිය, නිවැරදි දැක්ම කියනක ඒක තමයි මේ හැම දෙයකම පදනම වගේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය, කර්මය, පටිච්ච සමුප්පාදය මේ වගේ ගැඹුරු දේවල් හරියට තේරුම් ගැනීම. අර අන්ත දෙකට යන්නේ නැතුව. ඔව්. අත නැත වගේ අන්තවලට යන්නේ නැතුව මැදමවතෙන් දකින්න එක. හරියට හරි. සම්මා සංකප්ප කියන්නේත් ඒ කියන්නේ හොඳ කල්පනාව ඒකෙත් කොටස් තුනක් ගැන කියවෙනව නේද? ඔව්. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. නෙක්ඛම්ම කියන්නේ අර කාමයෙන් මිදීමේ නිවනට යොමු වුණු කල්පනාව. අව්‍යාපාද කියන්නේ තරහ නැතිකම, මෛත්‍රිය වඩන එක. අවිහිංසා කියන්නේ හිංසාවෙන් මිදීම, කරුණාව. ඒක හරියට හිතේ තියෙන අර වැරදි සිතුවිලි ටික අයිනු කරලා හොඳ මානසිකත්වයක් හදාගන්න කරන ව්‍යායාමයක් වගේ. එතකොට ශීලයට අයිති අනිත් ටික සම්මා වාචා කම්මන්ත ආජීව මේවයිටින් කයෙන් වචනයෙන් කරන වැරදි වලින් වළකින එකනේ. ඔව්. බොරු කියන්නේ නැහැ, කේලාම් කියන්නේ නැහැ, රළු වචන, හිස් වචන කතා කරන්නේ නැහැ. ඒ සම්මා වාචා. සම්මා කම්මන්ත කියන්නේ අර සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය මේවයින් වළකින එක. හරියට හරිය. සම්මා ආජීව කියන්නේ වැරදි විදියට ජීවත් වෙන්නේ නැති එක, අනුන්ට හිංසා වෙන වංචනික රැකියාවලින් වළකින එක. මේක තමයි ඉතින් සමාජයේ සාමයෙන් ජීවත් වීමේ පදනම වගේ. ඒක තමයි. අර පහන් කනුව දේශනාවල මේ ශීලයේ තියෙන වටිනාකම පෙන්වන හරි අපූර්ව කතා ටිකක් තියෙනවා අපේ මූලාශ්‍රවල. ඔව් මටත් මතකයි. අර චත්තමානෝකයාගේ කතාව. මතකද? පොඩි කාලේ තිරුවන් සරණ ගිහින් බුදු ගුණ ගැන ගාථා ටිකක් ඉගෙනගෙන තියෙනවා. ඔව්. පස්සේ කාලෙක මැරෙන වෙලාවේ
වෙන කිසි දෙයක් හිතාගන්න බැරුව අර බුදුගුණමයි හිතට ඇවිත් තියෙන්නේ. ඒ සිහියෙන්ම මිය ගිහින් දිව්‍ය ලෝකෙක ඉපදුනා කියලා කියන්නේ. බලන්නකෝ අර ශ්‍රද්ධාවෙන් කරපු පොඩි දෙයකටත් තියෙන බලය. ඒක ඇත්ත. ඒ වගේම අර දුප්පත් මිනිසයාගේ කතාවත්. ඔව්. අටසිල් අරගෙන. අටසිල් අරගෙන අර විකාල භෝජනයෙන් වළකිනවා කියලා හිතාගෙන එදා බඩගින්න දරා ගන්න බැරුව මැරුණත් සිල්පදය කැඩුවේ නෑ. හරියටම. ඒකි බලයෙන්ලු වෘක්ෂ දේවතාවෙක් වෙලා ඉපදුනේ. ඉතින් මේවයින් පේනවා ශීලය කියන්නේ නිකම්ම නීති ටිකක් නෙවෙයි. ඒක හරියට කැපවීමෙන් රැක්කාම මේ ලෝකෙදි වුණත් පුදුම ප්‍රතිඵල දෙන මානසික ශක්තිය. හරියටම. ශීලවන්ත කෙනාට මේ ජීවිතයේදීම ලැබෙන වාසි පහක් ගැනත් පහන් කණුව දේශනාවල කියවෙනවා. මොනවද? උත්සාහවන්ත නම් ධනෙ ලැබෙනවා කියනවා. හොඳ නමක් කියනවා. කීර්තියක් ලැබෙනවා. ඕනම සභාවකට නොබියව යන්න පුළුවන් වෙනවා. සිහි නුවණින් මිය යන්න ලැබෙනවා. ඒක වැදගත්. අන්තිමට මරණින් පස්සේ සුගතියක ඉපදෙනවා. මේ වගේ ආනිසංස පහක් ගැන කියනවා. ඉතින් ඒකෙන්ම පේනවා ශීලය කියන්නේ අර මාර්ගයේ අත්‍යවශ්‍යම අඩිතාලමක් කියලා. අනිවාර්යයෙන්ම ඒ අත්තිවාරම උඩ තමයි ඊළඟට සමාධිය ගොඩ නැගෙන්නේ. කියන්නේ හිත එකඟ කරගැනීමේ හැකියාව. ඒකට අර අංග තුන ඕන වෙනවා. සම්මා වායාම, නිවැරදි උත්සාහය, සම්මා සති, නිවැරදි සිහිය, සම්මා සමාධි, නිවැරදි සමාධිය. සම්මා වායාමයේ කියන්නේ නිකම්ම මහන්සි වෙන එක නෙවෙයි නේද? නෑ. ඒක හරියට අර හිතේ තියෙන කුණු ටික අයින් කරලා හොඳ දේවල් වවනවා වගේ වැඩක් නේද? අර උත්සාහ 4ක් ගැන කියනවා. ඔව්. සතර සම්මත්පදාන වීරිය නූපන් අකුසල් ඇති වෙන්න දෙන්නේ නැහැ. උපන් අකුසල් නැති කරගන්නවා. හරි. නූපන් කුසල් ඇති කරගන්නවා. උපන් කුසල් තව තවත් දියුණු කරගන්නවා. මේක තමයි නිවැරදි උත්සාහය. ඊට සම්මා සතිය. සම්මා සතිය කියන්නේ අර කරන දේ ගැන, තමන්ගේ ඇඟ ගැන, දැනෙන දේවල් ගැන, වේදනා, හිතගෙන, හිතේ ඇති වෙන සිතුවිලි, ධම්ම ගැන මොහොතින් මොහොත අවධානයෙන් ඉන්න එක. සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ ඒකට. ඒක තමයි. මූලාශ්‍රවල් කියනවා දවසකට අඩුම තරමින් විනාඩි 10ක් 15ක්වත් මේ විදිහට සිහියෙන් ඉන්න පුරුදු වෙන එක කොච්චර වටිනවද කියලා. ඒතකොට සම්මා සමාධිය කියන්නේ මේ සිහිය තව තවත් දියුණු කරලා හිත එක අරමුණක පවත්වා ගන්න එක. ස්ථිරව පවත්වා ගන්න එක. මේ සමාධිය තමයි අර ගැඹුරු නුවණ පහළ වෙන්න ඕන කරන මානසික පසුබිම හදන්නේ. හරි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එකිනෙකට සම්බන්ධ පියවරින් පියවර දියුණු කරගන්න ඕන සම්පූර්ණ ජීවන ක්‍රමයක්. හරියටම. හරි. එතකොට මේ පාරේ යනකොට අපිව පාරෙන් එළියට අදින බලවේගයකුත් තියෙනවා. ඒ තමයි කර්මය. සංසාර ගමනක හේතු වන එන්ජින් වගේ කියලාත් කියන්න පුළුවන් කිව්වනේ. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියලා. මහණෙනි මම චේතනාවමයි කර්මය කියන්නේ කියලා. එතකොට වැදගත්ම දේ චේතනාව. හිතලා කරන දේ. ඒක තමයි. හැබැයි බුදුදහමේ හැමදේම කර්මය නිසාමයි වෙන්නේ කියන අදහස පිළිගන්නේ නැහැ. එහෙමද? ඔව්. කර්මය කියන්නේ ලෝකේ තියෙන ස්වභාවික නීති පහෙන් එකක් විතරයි. පංච නියම ධර්ම වලින් එකක්. ඒ කියන්නේ හැමදේටම පරණ කර්මයට බැන බැන ඉන්න එක නෙවෙයි වෙන්න ඕන. කර්මය කියන්නේ චේතනාන්විත ක්‍රියාවල ප්‍රතිඵලයක් නිසා අපිට පුරුවම අපේ අනාගතය වර්තමානයේ කරන දේවල් වලින් වෙනස් කරගන්න. ඒකේ තියෙන හැම සුභවාදී අදහසක්. ඒක හොඳයි. එතකොට කර්ම වර්ග කිරීම ගැනත් මූලාශ්‍රවල කියනවා අර හොඳ නරක අනුව වගේම විපාක දෙන කාලය අනුවත් බෙදීමක් තියෙනවා නේද? ඔව් කාලය අනුව ගත්තොත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේදීම විපාක දෙනවා. අර කෝකාලික දඩයක් කාර්යයට වුණා වගේ. හරියට හරි. ඊළඟ උපපජ්ජ වේදනීය ඒ කියන්නේ ඊළඟ භවයේ විපාක දෙනවා. චත්ත මානවකයාට වගේ. ඊළඟට අපරාපර විදේදනේ කියන්නේ නිවන් දකින්නකම්ම සසරේ පස්සෙන් එන්න පුරුවන් කර්ම. අන්තිමට අහෝසි කර්ම කියන්නේ විපාක දෙන්න අවස්ථාවක් නැතුව අහෝසි වෙලා යන්නේවා. හරි. ඒ වගේම කර්ම එකිනෙකට බලපාන විදිහකුත් තියෙනවා කියලා කියනා නේද? එකක් තව එකක් ශක්තිමත් කරනවා වගේ. ඔව්. ඒකට කියන්නේ කෘත්‍ය අනුව වර්ග කරනවා කියලා. ජනක කර්ම තියෙනවා. ඒ කියන්නේ අලුත් විපාකයක් හදන ඒවා. උපත්තම්බක කර්ම තියෙනවා. ඒ කියන්නේ තියෙන විපාකයක් තව ශක්තිමත් කරන උදව් කරන ඒවා. හරි. උපපීලක කර්ම තියෙනවා. ඒවා බාධා කරනවා. විපාකයක් ලැබෙන එක වළක්වනවා. උපඝාතක කර්ම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම වෙන කර්මයක විපාකේ නැති කරලා දානවා. එතකොට මේක හරිම සංකීර්ණයි වගේ නේද? නිකම් එකට එකක් ලැබෙනවා වගේ නෙවෙයි. කොහෙත්ම නෑ හරිම සංකීර්ණ ක්‍රියාවලියක්.
අර පහන් කනුව දේශනාවල තියෙන ගාතාවත් මේකට සම්බන්ධයි නේද? අර පිරිසිදු කෙනෙකුට නිකම් වෛර කළොත් ඔව් උඩු හුලඟට දාපු දුවිල්ලක් වගේ. ආපහු Tamanටම එනවා කියන එක ඒකෙන් පේනවා අකුසල කර්මවල බලවත්කම. ඔව්. හැබැයි වැදගත්ම දේ තමයි බුදුදහම නියතිවාදයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ කරපු හැම දෙයකටම ඒ විදිහටම විපාක ලැබෙන්න ඕන කියන නීතියක් නැහැ. අර ලුණු කැටේ උපමාව. මතකයි. වතුර වීදුරුවට දැම්මම ඔව්. වතුර වීදුරුවට දැම්මම තදින්ම ලුණු රසයි. හැබැයි ඒ ලුණු කැටේම අරන් ගංගාවකට දැම්මොත් රසක් දැනෙන්නේ වගේ. ඔන්න ඒ වගේ. ශීල සමාධි ප්‍රඥා වඩපු කෙනාගේ හිත ගංගාවක් වගේ විශාලයි පිරිසිදුයි. එතකොට අර අකුසල කර්මය කියන ලුණු කැටේ බලපෑම එක්ක හුඟක් අඩු වෙනව නැත්නම් නැති වෙලාම යනවා. ඒකනම් හරිම වැදගත් කාරණයක්. ඒ කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එකේ තියෙන වටිනාකම මේකයි. අකුසල කර්මවල විපාක පවා පාලනය කරගන්න වෙනස් කරගන්න පුරුවන් වෙනවා. ඒකෙන් ලොකු බලාපොරොත්තුවක් එනව නේද? තමන්ගේ අතේ තමයි තියෙන්නේ කියන හැඟීම. ඒක තමයි. හරි. එතකොට මේ කර්ම එකතු වෙවි සසරේ අපිව මේ දුවවන යාන්ත්‍රණය මේ දුක්ඛ චක්‍රය ඒක හරියටම වැඩ කරන්නේ කොහොමද? එතනට තමයි අර පටිච්ච සමුප්පාදය කියන ගැඹුරුම ඉගැන්වීම එන්නේ. මූලාශ්‍රවල කියනවා මේක තේරුම් ගන්න බැරි හින්දා තමයි සත්තු සසරේ අතරමං වෙලා ඉන්නේ කියලා. ඔව්. යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ බුදුන් දකී. අන්න ඒ දේශනාවෙම පේන එක කොච්චර වැදගත්ද කියලා. මේක හරියට සිතියමක් කිව්වනේ. ඔව්. දුක හටගන්න විදිහත් දුක නැති වෙන විදිහත් දෙකම මේකෙන් පෙන්නනවා. හේතුඵල දාමයක්. මේක අවබෝධ කර ගැනීම තමයි අර සම්මාදිට්ඨියට නිවැරදි දැක්මට පාර කපන්නේ. සාමාන්‍ය කතා වෙන්නේ අර අංග 12ක් තියෙන දාමයක් ගැන නේද? ඔව්. අනුලෝම පටිච්ච සමුප්පාදය. අවිද්‍යාව නිසා සංඛාර නිසා විඥාන ඔහුම ගිහිල්ලා අන්තිමට ඉපදීම ಜಾති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මුළු දුක්ඛස්කන්ධෙම හට ගන්නවා කියලා. හරියටම මේ දාමේ තීරණාත්මකම පුරු කීපයක් තියෙනවා තේරුම් ගන්න. මොනවද? විශේෂයෙන්ම අර ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. විදීමක්. ඔව්. සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, මැදහත් වෙන්න පුළුවන්. මේ වේදනාව දිහා නුවණින් බලුවේ නැත්තම්. ඒ කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? ඇලෙනවා. අන්න හරි. ඒ වේදනාවට ඒ අරමුණට ඇලෙනවා. ඒක තමයි තණ්හාව. වේදනා පච්චයා තණ්හා. ඒ තණ්හාව නිසා මොකද වෙන්නේ ඊළඟට? තණ්හාව නිසා ඒ දේවල් තදින් අල්ලා ගන්නවා. උපාදාන. අල්ලා ගන්නවා. ඔව්. තණ්හා පච්චයා උපාදානම් මගේ කියලා හිතාගෙන ඒවට බැඳෙනවා. මේ බැඳීමෙන් යුතුව කර්ම කරනකොට සංඛාර ඒ කර්මලයට අනුව ආයෙත් භවයක් ඉපදීමක් සකස් වෙනවා. උපාදාන පච්චය භවෝ. ඒක තමයි භවය හැදෙන ඇටි. ඔව්. ඒ භවය නිසා ආයෙත් ඉපදීමක් වෙනවා, ಜಾති වෙනවා. ඉතින් ඉපදුනොත් ආයතර ඔක්කොම ටික ජරා මරණ දුක්ඛඩ. අන්නේ චක්‍රය තමයි කැරකෙන්නේ. මේ තමයි දුක හට ගැනීම කියලා. අනිත් ඉන්ද්‍රියන්ටත් ඒ විදිහමයි. ඒක තමයි ඒවපෙම දුක නැති වෙන විදිහත් මේකෙම පේනවා. ඒ කොහොමද? අර හේතුඵලදාමේ අනිත් පැත්තට කඩන එකෙන්. පටිලෝම පැත්ත. තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කළොත් විරාග නිරෝධා. එතකොට උපාදානිය නැති වෙනවා. උපාදානිය නැති වුණොත් භවය සකස් වෙන්නේ නැහැ. භවය නැති වුණොත් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්නම් ජරා මරණ දුක්ඛ දෝමනස්ස මුකුත් නැහැ. මුළු දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා. ඒක තමයි නිවන. හරිම පැහැදිලි. අර පහන් කණුව දේශනාවල තියෙන ගිනි සූත්‍රය, ආදිත්ත පරියාය සූත්‍රය, ඒක මේ තණ්හාවෙන් ඇවිලෙන හැටි හොඳටම කියනව නේද? ඔව්. ඒක හරිම බලවත් දේශනාවක්. බුදුහාමුදුරුවෝ කියන ඇස ගිනි අරන්ලු, රූප ගිනි අරන්ලු. ඇසේ විඥානීය ස්පර්ශය, ඒ නිසා එන වේදනාව, ඒ ඔක්කොම ගිනි අරන්ලු. කන, නාසය, දිව, කය, මනස ඔක්කොම. ඉන්ද්‍රිය හයම ඒවායේ අරමුණුත් ඒ නිසා ඇතිවෙන විඥාන, ස්පර්ශ, වේදනාව ඔක්කොම ගිනි අරගෙන තියෙන්නේ. මොන ගිනි වලින්ද ඇවිලෙන්නේ? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්. ඒ විතරක් නෙවෙයිලු. ඉපදීම, දිරීම, මරණය ඔය දුක් ගිනි වලිනුත් ඇවිලනවලු. එතකොට මොකද්ද කරන්න ඕන? මේ ඇවිලෙන දැවෙන ස්වභාවය නුවණින් දකින්න එක. එහෙම දකිනකොට තමයි
කලකිරීම, නිබ්බිදා, නොයල්ම විරාගය, මිදීම විමුක්තිය ඇති වෙන්නේ. අර බැඳීම ගැන කියන කළු ගොනයි සුදු ගොනයි උපමාවත් හරි අපූර්වයි නේද? ඔව්. බැඳීම තියෙන්නේ ඇහැකවත් රූපයකවත් නෙවෙයි. හරියටම. ඒ දෙක නිසා හිතේ ඇතිවෙන අර කැමැත්තෙන් යුතු ඇල්ම, චන්දරාගය. එතනයි බැඳීම තියෙන්නේ කියන එක. ඒක තමයි. අර කොට්ටිතහවුදරොත් සරුතහවුදරන්ට පැහැදිලි කරන්නේ බන්ධනිය තියෙන්නේ ගුණුන් දෙන්නගේවත් ලණුවේ ගැටේවත් නෙවෙයි. අර දෙන්නව සම්බන්ධ කරන දම්වැලේ කියලා. නතුන මාර්ගය, කර්මය, පටිච්ච සමුප්පාදය. මේවා එකිනෙකට ගැට ගහලා තියෙන විදිය හරි පැහැදිලි වගේ. ඔව්. පටිච්ච සමුප්පාදය කියන මේ දුක්ඛ යාන්ත්‍රණය තේරුම් ගැනීම ඒක තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය. සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම. හරියටම. ඒ වගේම අර ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ කියන්නේ ශීල, සමාධි, ප්‍රඥා කියන පුහුණුව. ඒක වඩනකින් තමයි අර කර්ම එකතු වෙන එක පාලනය කරලා පටිච්ච සමුප්පාද චක්‍රය අර තීරණාත්මක තෙන් තණ්හාව, උපාදානය වගේ පුරුක් කඩලා දාලා අවසානයේදී අවිද්‍යාව නැති කරලා චක්‍රයෙන් එළියට පනින්න පුළුවන් වෙන්නේ. මේ පාරේ යන්න උත්සාහය කොච්චර වැදගත්ද කියලාත් පහංගනුව දේශනාවල නිතරම කියනවා නේද? අලසකම ඇතෑරලා වීරිය වඩන්න කියන. උට්ටාන වීරිය. අර තිස්සහාමුදුරුවන්ගේ කතාව වයසට ගිහිනුත් කොච්චර උත්සාහයෙන් භාවනා කරලා රහත් වුණාද කියලා. ඒ වගේම මුගලන් හාමුදුරුවන්ට අර නිදිමත එනකොට බුදුහාමුදුරුවෝ දෙන උපදෙස් ටික ඒවත් සම්මා වායාමෙනට හොඳ උදාහරණ. ධර්මය මෙනෙහි කරන එක, සක්මන් භාවනාව මේ වගේ දේවල් වලින් උත්සාහය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම අර කලින් කිව්ව උත්සාහ හතර අකුසල් වළක්වා ගැනීම, නැති කිරීම, කුසල ඇති කිරීම, දියුණු කිරීම. ඒක තමයි සම්මා වායාමය. හිත එක තැනක තියාගන්න එකේ අමාරුවට අර සත්තු 6 දෙනාගේ උපමාවත් හරිම හොඳයි නේද? ඔව්. එක එක පැත්තට ඇදින සත්තු 6 දෙනෙක්. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රිය 6. හරියට සත්තු 6 දෙනෙක් වගේ. Taman කැමති අරමුණු පසකුවනවා. ඔව්. එතකොට හිත විසිරෙනවා. එක එක පැත්තට ඇදිනවා. ඒ 6 දෙනාවම එක තැනක තියාගන්න නම් ශක්තිමත් කණුවක බඳින්න ඕනලු. ඒ කණුව තමයි කායගත සතිය වගේ භාවනා අරමුණක්, කමතහනක්. හරි. ඒකට හිත යොමු කරලා එකඟ කරගත්තම තමයි අර ඉන්ද්‍රිය සංවරය, සමාධිය ඇති වෙන්නේ. ඉතින් මේ හැම දෙකින්ම පේන්නේ මේ සංකල්ප තුනම එකම පද්ධතියක කොටස් වගේ වැඩ කරන්නේ. හරියටම. එකක් තේරුම් ගන්න අනික ඕනේ වෙනවා, එකක් වඩනකොට අනිකට උදව් වෙනවා. ඔව්. අවසාන ඉලක්කය මේ මුළු සසර චක්‍රයෙන්ම මිදෙන එක. අර දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල සපත් తాවකාලිකයි කියලානේ කියන්නේ. ඒවත් අනිත්‍යයි. ඒ නිසා ඒවත් දුකක් විදිහට තමයි දකින්නේ. සම්පූර්ණ විසඳුම නෙවෙයි. ඉතින් මේ අවබෝධය තමයි නියම විමුක්තියට පාර පෙන්නන පහන් කණුව. ඒක තමයි. ඉතින් අද අපි මේ ගැඹුරු කාරණා ගැන කතා කළා. දැන් පැහැදිලි වටේ නිවන් මඟ, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සසර බැඳීමේ බලවේගයේ කර්මය, ඒක ක්‍රියාත්මක වෙන්නේ විදිය, පටිච්ච සමුප්පාදය. ඒ වගේම එකින් මිදෙන්න තියෙන ක්‍රමය, අර ශීල, සමාධි, ප්‍රඥා වැඩිම, මේ ඔක්කොම එකිනෙකට කොච්චර ගැඹුරින් සම්බන්ධ වෙලාද කියලා. ඔව්. අපිට මූලාශ්‍රවල හම්බුණා කර්මය උඩුහුලඟට දාපු දුවිල්ලක් වගේ ආපහු එනවා කියලා. අපේ මේ ඇහැර කන ඇතුළු මුළු ඉන්ද්‍රිය ලෝකෙම රාග, ద్వේෂ, මෝහ කියන ගිනි වෙලින් නිතරම ඇවිලෙනවා කියලා. ඔව්. ඉතින් මේ කාරණා ටිකක් මෙනෙහි කරනකොට එදිනෙදා ජීවිතේදී තමන්ගේ හිතේ ඇතිවෙන අර පොඩි පොඩි ඇලීම්, ගැටීම් ඒව නිසා හටගන්න පුංචි ගිනි පුපුරු මොනවාද කියලා ටිකක් හඳුනා ගන්න පුරුවන් වෙයිද? ඒ හේතුඵල ධාමය, ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය. ඒක දැකීමෙන්, සිහියෙන්, උත්සාහයෙන් ඒ චක්‍රේ කඩන්න පුරුවන් කොහමද? ඒක ලොකු ප්‍රශ්නයක්. මේ යාන්ත්‍රණයේ තේරුම් ගැනීම නිකම්ම දේවල් සිද්ධ වෙනකම් බලාගෙන ඉන්නවා වෙනුවට තමන්ගේ ගමන තමන්ගේ අතට අරගෙන සක්‍රියව වෙනස් කරගන්න ශක්තියක් වෙන්නේ කොහොමද? සමහර විට ඒ ගැන තවදුරටත් හිතන්න ඊට